අපි බලමු මේ ස්ප්‍රින් එක මේ ප්ලන්ජර් එක ඇතුළට දාලා මේක මේ විදිහට මෙතන සෙට් වෙන්න ඕන. මේක වැටෙන්න මෙතෙන්ට. මේක දාන්නේ අනිවාර්යෙන් මේක දාන්න ඕන. මේකෙන් තමයි ක්‍රෑන්ක් එකකට ඔයිල් පාර යන්නේ. මෙතන ඔයිල් පම්ප් එකෙන් මේ හවුස් එකේ මෙතන ඔහොම සෙට් වෙනවා. මේ හවුස් එකේ මේ තියෙන්නේ. මේ ඔයිල් පම්ප් එකේ පාත් එක මෙතන සෙට් වෙනවා. මේ පාත් එක මෙතෙන්ට සෙට් වෙනවා. මෙතන සෙට් වෙලා මේ හරහා ඔයිල් ගිහලා මෙන්න මේ සිදුරෙන් මෙන්න මෙතෙන්ට එනවා මේ ඔයිල් පාර. ඒක සෙට් වෙන්නේ මේක වහනකොට මෙන්න මේ කෑල්ල මෙන්න මෙතන සෙට් වෙනවා. එතකොට මේතෙන් තමයි ක්‍රෑන්ක් එකට ඔයිල් පාර යන්නේ. ඒක දැම්ම නැත්නම් ක්‍රෑන්ක් එකට ඔයිල් යන්නේ නැහැ. ක්‍රෑන්ක් එක රීස් වෙනවා. අනිවාර්යෙන් ඒක දාගන්න. දාගෙන මේක මෙන්න මේ විදිහට වහගන්න. ඔන්න හරි. දැන් ගොඩක් දුරට අපි එන්ජින් එක ඉවරයි. මේකේ තව පොඩි කැලටියක් අමතකුණා. මේක අනිත් පැත්ත හරවලා මෙතෙන්ට එනවා. මං කිව්වනේ අර ඉස්සරලා ලිවර් එකක් ගැන. සෝදේ අන්ලොක් කරන්න එන ලිවර් එක ඒක මෙතෙන්ට දාන්න ඕන. මෙතන සීල් සෙට් එක ගහ ගන්න ඕන. සීල් ටික දැන්ට කරවලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ ලිවර් එක මේ කට්ට වැටෙන්න. මෙතන සීල් එක තියෙනවා. සීල් එක ගහ ගන්න. දැන්ට මම කියලා දෙන්න විතරයි කරන්නේ. මේ කට්ට ටික මෙන්න මෙතෙන්ට වැටෙන්න දාගන්න දාලා මෙන්න මේ අනේ මෙතෙන්ට එන්ටර් කරගන්න. මෙතෙන්ට එන්ටර් කරලා තද කරගන්න. මේකෙන් තමයි මේකේ රෝදේ අන්ලොක් ලොක් කරගන්න. හරි එහෙනම් ඔක්කොම සුබ දවසක් තියෙනවා. ඊටු ටික නෝමල් මේ විදිහට තමයි හයි කරගන්න තියෙන්නේ. ඊටු නෝමල් එන්ජින් එකක් විදිහට CD ඩවුන් එකක්. ඊට පස්සේ ඒ විදිහට තමයි ඊටු කැලටි ඔක්කොම සෙට් වෙන්නේ. CD ඩවුන් එකේ විදිහට තමයි සෙට් වෙන්නේ. හරි. සියලු දෙනාටම සුබ දවසක්. මම නවතිනවා.